ඔව්. මේ ඔන්ලයින් ළමයි මේක ඇඳ ගන්න මේ මට නෝට් එක පොඩ්ඩක් ඔයාලට මිස් වෙන්නේ නැති. මදින් කට් වෙලා තිබ්බ කනෙක්ෂන් ලොස් එකක් ගිහිල්ලා මේ චුට්ටක් මේක ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා මේ දෙපැත්තට ඇඳ ගන්නකෝ. ඔයගොල්ලෝ කොතනින්ද ඩිස්කනෙක්ට් උනේ? මං බෝඩ් එක දිහා බලන් හිටපුවද දැක්කේ නෑ මොකෝ. ලියද්දිද ඩිස්කනෙක්ට් උනේ මේ නෝට් එක ලියද්දිද ඩිස්කනෙක්ට් උනේ? පොඩ්ඩක් දාන්න මෙසේජ් එක. විස්තර කරපු ටික අහන් හිටියා නේද මේකේ? නෝට් එක ලියා ගන්න බැරුණේ. හරි කමන්නේ නෝට් එකට රූල් දෙකක්ද තියෙනවා බලන්න. රූල් දෙකක් වගේනේ. රූල් දෙකමාරක් විතර තියලා මේක ඇඳ ගන්නකො දෙපැත්තට බෙදලා. හරිද? මේ රුණාට දාගන්නවනේ නෑ. මේ දින සුපිරි බෑග් ආවා. බයික් හැරුණොත් එහෙම හරි අමාරුයි. හරි හරි දැන් මේ ට්‍රාන්සිස්ටර් එක වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න NPN ට්‍රාන්සිස්ටර් කියන එක පාවිච්චි කරන්න මේ දෙකේ ක්‍රියාවලිය දෙකේ ලොකු වෙනසක් නැහැ. වෙනසකට කියලා තියෙන්නේ ධාරාව ගමන් කරන පැත්ත වෙනස් වීමක් වෙනවා. මම මේකේ සිද්ධිය නැත්තම් මේක වැඩ කරන විදිහ පොඩ්ඩක් තේරුම් කරන්න මම අන්න අර ට්‍රාන්සිස්ටරේ පාවිච්චි කරන කෙන NPN ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරලා මේක වැඩ කරන්නේ කොහොමද කියන එක සහ මේක ඇතුලේ සංදි වල මොකද්ද වෙලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න නම් ඇදලා ඉවරයි නේද? මම ඔන්ලයින් එකේ ඉවරද ඇඳලා? තව අන්තිම කට්ටිය පොඩ්ඩක් උසන්න. ඉවරයි. හරි. බලන්න මම ගන්නම් මේ NPN ට්‍රාන්සිස්ටරයක් චුට්ටක් ලොකුවට අපි අඳ ගමු. දැන් මෙතන විමෝචකයේ අර පැත්තට දාලා පොඩ්ඩක් අඳිමු මේ අයියානේ
හරි. ඒක තමයි ෆිසිකල් එන්න කියන්නේ. ඔන්ලයින් උන්ට ඉතින් ඔන්ලයින් එන්න වෙන්නේ. හරි. ආයෙ එනව නේද මේ මම මුකුත් කිව්වේ නෑ හරි මම දැක්ක කට් වෙනවා. අහගන්නකෝ. NPN එකක් තමයි මේ තියෙන්නේ. NPN එක අහගන්න හොඳට මේක අහන් ඉන්න මේක අහක බලන් ඉඳලා ඊට පස්සේ ඇක් ගන්න එපා. ඉඳපුවා අහන් ඉන්න මේ එකපාරයි මම මේක පැහැදිලි කරන්නේ මොකද මේක ඇත්තටම අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියන එක ගණන් හදන්න ඕන වෙන්නේ නෑ. හැබැයි අර උගන්වන්න ඕන එක හරියට උගන්වන්න ඕන නිසා මම මේක ඇතුලේ සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරන්නම්. N කියලා කියන්නේ මේකේ බහුතර වාහක වෙන්නේ මේ හරියේ කුහර නෙමෙයි ඉලෙක්ට්‍රෝන. N කියලා කියන්නේ මේ හරියේදී බහුතර වාහක ලෙස හැසිරෙන්නේ ඉලෙක්ට්‍රෝන. එතකොට මම පොඩ්ඩක් අර පැත්ත ලොකුවට ඇඳලා තියෙනවා. ඒක විමෝචක පැත්ත නිසා අර වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා පෙන්වන්න. මාත්‍රණ මට්ටම පොඩ්ඩක් අර පැත්තට වඩා මේ පැත්තේ මාත්‍රණ මට්ටම ඉහළයි. ඊට පස්සේ මේ හරියේ තියෙන්නේ කියන්නේ බහුතර වාහක ලෙස හැසිරෙන්නේ කුහර. කියන්නේ කුහර මේ හරියේ තියෙනවා මම ඒක අඳින්න නැතුව ඉන්නම් මොකද මේ මට මේ ටිකත් මම මකලා දාන්නම් මොකද මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ? ආයත ප්‍රදේශ දෙකක් මෙතන ඇති වෙනවා. මෙන්න මෙතනත් ආයත ප්‍රදේශයක් තියෙනවා. ඔය මෙතනත් තියෙන PN සංදියක්. මෙතන තියෙන්නේ PN සංදියක්. හැම්බදාදා මේ වෙලාවට ඔස්සේ වදිනවා. හරි. මෙතන තියෙන ආයත ප්‍රදේශ දෙකක් ළමයි ඈ. මෙතනත් තියෙන ආයත ප්‍රදේශයක් ඉෂා ගන්න. මෙතනත් තියෙන ආයත ප්‍රදේශයක්. මේකට අපි කියනවා මේ දැන් මේකේ අග්‍ර ටික පොඩ්ඩක් අපි නම් කරොත් එහෙම මේක මම ගන්නම් මේ තියෙන C කලෙක්ට් එක, මේ තියෙන එමිටර් එක, මේ තියෙන බේස් එක. එතකොට මෙන්න මේ සංදියට අපි කියනවා මේ සංදිය කියලා කියන්නේ කවුරු දෙන්න අතර තියෙන එකද? කලෙක්ට් එකයි B එකයි C එකයි B එකයිනේ. අපි මේකට කියනවා CB සංදිය කියලා. මේක CB සංදිය. මේක කාට මැදිලා තියෙන සංදියක්ද? B සහ E. ඒ කියන්නේ මේකට අපි කියනවා BE සංදිය කියලා. BE සංදිය. මේ වෙලාවේ මේ දෙකේම ආයත ප්‍රදේශ තියෙන හින්දා මෙතන ඉලෙක්ට්‍රෝන මෙහෙට යන්නේ නැහැ. මේක ඉලෙක්ට්‍රෝන මෙහෙට යන්නේත් නැහැ. හරි. දැන් හිතන්න අපි ධාරාව ගමන් කිරීමට ධාරාව ගමන් කරවීමට අරමුණින් මම මෙන්න මෙහෙම බැටරියක් සම්බන්ධ කරා කියලා. මට පොඩ්ඩක් කල්පනා කරලා කියන්න මෙතනදී ධාරාව යනවද නැද්ද? දැන් බලන්න මොකද වෙන්නේ? දැන් මෙහෙම මම මේ අග්‍රය තාම මම මුකුත් සම්බන්ධ කරලා නැහැ. මම කරලා තියෙන්නේ මේ සංදියේ වෝල්ටේජ් එක මේ පැත්තේ වෝල්ටේජ් එක අධික ලෙස වැඩි යම් ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. නමුත් මේක හරහා ධාරාව යයිද නැද්ද කියලා මට තාම හිතා ගන්න බෑ. ඕගොල්ලෝ කල්පනා කරලා කියන්නේ මේක හරහා ධාරාව යයිද? යන්නේ යනවා. හරි ඒකට අවධානය දෙන්න එපා. මේකට අවධානය දෙන්න. දැන් මේ පැත්ත දනනේ. ඒ ඉලෙක්ට්‍රෝන තල්ලු ගන්න අර පැත්තරනේ. ඒ කියන්නේ ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු කරගෙන තව ඒ කියන්නේ sorry. ඔව් ඉලෙක්ට්‍රෝන මෙහෙට අරන් ගිහලා තියෙන්නේ ධන ආරෝපණ මෙහෙට අරන් ගිහලා තියෙන්නේ. මෙහෙම තුප්පොත් වැඩේ යයි නේද? නෑ. NPN. නෑ මේක යන්නේ නෑ. මොකද වෙන්නේ? ප්‍රශ්නයකට කියලා තියෙන්නේ ළමයි මෙන්න මේකේ තියෙන විදිහට ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තට යන්න පුළුවන්ද? විද්‍යුත් ශේෂයත් මම ඇඳලා පෙන්නන්නම් පොඩ්ඩක් මේකේ විද්‍යුත් ශේෂය කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න. විද්‍යුත් ශේෂය ඇඳලා මේක හිතන්න ලේසි. විද්‍යුත් ශේෂය සාමාන්‍යයෙන් තියෙන්නේ P නම් එන්නද N ඉඳන් P ටද? N ඉඳන් P එහෙනම් මේ හරිය විද්‍යුත් ශේෂය තියෙන්නේ මේ පැත්තට.
හැබැයි දැන් මෙතන ධන සම්බන්ධ කරපුවාම මේ ආයත ප්‍රදේශය තව ටිකක් ලොකු වෙනවා වෙයි. මොකද මේක ධනමනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ දැන් මේ පැත්තේ විද්‍යුත් ශේෂ්ත්‍ර කොහෙද තියෙන්නේ? ඒ තියෙන්නේත් මේ පැත්තට. ඒ කියන්නේ මේ විද්‍යුත් ශේෂ්ත්‍රය හරහා ඉලෙක්ට්‍රෝන වලට එන්න දෙනවද? ඉලෙක්ට්‍රෝන වලට එන්න දෙන්නේ නැහැ. මේකේ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන වලට එන්න දෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තට එන්න පුළුවන් නේද මේකේ? දැන් බැරි වෙලා හරිය හිතන්නකෝ මම කියන්නේ නිකමට මං හිතන්නේ මම කියන හින්දා පොඩ්ඩක් නිකන් කල්පනා කරලා බලන්න බැරි වෙලා හරිය මෙතන නිකන් ඉලෙක්ට්‍රෝනයක් තිබ්බොත් මොකද වෙන්නේ? දැන් මේ පැත්තේ වෝල්ටේජ් එක තවත් වැඩි කරලා තියෙන හින්දා මේ ඉලෙක්ට්‍රෝනය නිකන් මේක හරහා ඇදිලා එන්නේ. ඒ කියන්නේ මේ ආයත ප්‍රදේශයේ තියෙද්දිත් විද්‍යුත් ශේෂයක් මේ පැත්තට තියෙනවා නම් මෙතන ඉලෙක්ට්‍රෝන තිබ්බා නම් ඒක ඉතා වේගෙන් ඇදිලා එනවා. හරි. දැන් තාම ඉලෙක්ට්‍රෝන ඇදිලා එන්නේ මේ ඉලෙක්ට්‍රෝන නැහැ මේකේ. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන නැති නිසා මේ කොහොමද ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එන්නේ නැහැ. පොඩ්ඩක් උතන තේරුම් ගන්න මම නැවත පොඩ්ඩක් කියන්නම් මේක පැටලෙන්න ඉඩ තියෙන හින්දා පොඩ්ඩක් හොඳට අහන් ඉන්න. මේ තියෙන තත්ත්වය හැටියට ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තට ගමන් කරන්න පුළුවන්. නමුත් ඉලෙක්ට්‍රෝනට අනිත් පැත්තට ගමන් කරන්න බෑ. හරිද? ඉලෙක්ට්‍රෝන වලට දැන් මේ පැත්තට එන්න තිබ්බා මේ ආයත ප්‍රදේශේ නැත්තම්. හැබැයි දැන් මෙතන බලන්න මේ සංධිය අතර විභවාන්තරයක් දීලා තියෙනවද මම? මේකට තාම වෝල්ටේජ් තාම මම දීලා නැහැනේ. ඉතින් ඒ නිසා තාම මේ සංධියට කිසිම දෙයක් වෙලා නැහැ. අර 0.7 තමයි තාමත් ඉන්නේ. හොඳට බලා ගන්න. මේක ඉන්නේ තාම අර 0.7 කියන වෝල්ටේජ් එක නිකන් තියාගෙන ඉන්නේ. මොකද මේ සංධියට කවුරුත් මෙන්න මෙතනට වෝල්ටේජ් එකක් දීලා නැති නිසා. හැබැයි මේකට මේ පැත්තට සාපේක්ෂව මේ පැත්තේ වෝල්ටේජ් එක මොකදලා තියෙන්නේ? ගොඩක් වැඩි. මේ ආයත ප්‍රදේශය මම තව ටිකක් ලොකු කරලා හන්දත් කමක් නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ මේ මම සම්බන්ධ කරලා තියෙන විදිහට මෙන්න මේ සංධිය හොඳින් පෙර නැඹුරු වෙලා තියෙන්නේ පසු නැඹුරු වෙලා තියෙන්නේ. මේක හොඳින් පසු නැඹුරු වෙලා තියෙන්නේ. ඒතර පසු නැඹුරු අවස්ථාවේදී මට කියන්න මේ සංධිය හරහා ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තට යන්න බෑ. හැබැයි අනිත් පැත්තට එන්න පුළුවන්. හැබැයි එන්න තාම ඉලෙක්ට්‍රෝන නෑ මේක ඇතුලේ. මම මේ ඉලෙක්ට්‍රෝනයක් කොහෙන්ද මෙතනට ඇවිල්ලා තියෙන්නේ? හරි. මේක දැනට ඉලෙක්ට්‍රෝන නෑ කියන්නේ එන්න බෑ. හැබැයි මේ පැත්තේ මාත්‍රණ මට්ටමත් වැඩි. තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. මම කියන්නේ බැරි වෙලා හරි මේක මෙතනට ආවනම් මොකද වෙන්නේ? ඒ ටික නිකන් මේ ශේෂ්ත්‍රය විසින් ඇදලා ගන්න මේ පැත්තට. නිකන් අර උරලා ගන්නවා වගේ වැකියුම් කරනවා වගේ මේ පැත්තට ඇදලා ගන්නවා. හරි? එහෙනම් මේ ධාරාව දැන් යන්නේ නැති වුණාට ධාරාව යවන්න මම මොකද කරන්න ඕනේ? පොඩි දෙයක් කරන්න ඕනේ. මෙන්න මේ සංධියේ හින්දා නේද මේ ටික මෙතනට එන්නේ නැත්තේ. හරි? දැන් මම මේ වෙද්දි මම මේක එන්න ලොකු වෝල්ටේජ් එකක් දාලා තියෙනවා කියලා හිතමුකෝ මේකේ. පොඩක් සැලකිය යුතු වෝල්ටේජ් එකක් මම මේක දාලා තියෙනවා. ඒ කියන්නේ මේක හොඳින් පසු නැඹුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සංධිය හොඳින් පසු නැඹුරු වෙලා තියෙන නමුත් ධාරාව යන්න විදිහක් නැහැ. ධාරාව යන්න විදිහක් නැති හේතුව තමයි මැද ප්‍රදේශය තුල ඉලෙක්ට්‍රෝන නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. හැබැයි මට මේ සංධිය කැඩුවා නම් මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතනට එවන්න පුළුවන්. ඒවපු ගමන් මේක කඩාගෙන අර පැත්තට යනවා. කඩාගෙන කියන්නේ සාමාන්‍යයෙන් වචන ටික වලට එහෙම කඩාගෙන යන්නේ නැහැ. කියන්නේ අර මේකේ එන ඉලෙක්ට්‍රෝන වලින් බහුතර ප්‍රමාණයක් මේ පැත්තට යනවා. එතකොට ඒක යවන්නේ නැතුව පාලනය කරන් ඉන්නේ කවුරු විසින්ද? මේ චූටි ආයත ප්‍රදේශයේ. ඔක කඩන්න මොකද්ද කරන්න ඕනේ? මේකට චූටි වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ 0.7 පන්නන්න පුළුවන් පොඩි වෝල්ටේජ් එකක් දීපු ගමන් මේ සංධිය බිඳිලා යනවා. එහෙනම් මේ සංධිය කියන්නේ මේ දැන් මේකම අඳින්නත් බෑනේ නේද පොඩ්ඩක්. සංධිය කියන්නේ ඔන්නෝම කොහොම ගන්න. මේ බලන්න. දැන් මම කරන්නේ මම මෙන්න මෙයාට දෙනවා එච්චර ලොකු වෝල්ටේජ් එකක් නෙමෙයි 0.8ක කියලා කියමුද 0.7ක් මම හරිය නැහැ නේ පොඩ්ඩක් චුට්ටක් වැඩිපුර දෙමුකෝ. ඒක දුන්න ගමන් මොකද වෙන්නේ? ඕක දුන්න ගමන් අන්න අර ආයත ප්‍රදේශය සම්පූර්ණයෙන් බිඳිලා යනවා. මෙන්න මේ ආයත ප්‍රදේශය නැති වෙලා යනවා. හරි මේ ආයත ප්‍රදේශය නැති වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? අර ඉලෙක්ට්‍රෝන ටික කියන්නේ මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණයෙන් මෙන්න මේ ප්‍රදේශයට එනවා. මේ ප්‍රදේශයට ආපු ගමන් මොකද වෙන්නේ? අන්න දැන් පුළුවන් මෙයා සූදානම් වෙලා ඉන්නේ මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට ඇදලා දාන්න. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙහෙන් එන ඉලෙක්ට්‍රෝන ටික මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය මගින් මේ පැත්තට හොඳින් ඇදලා අරගෙන මේ පැත්තට යවනවා. හැබැයි අතරින් පතර එකක් දෙකක් මේ කුහර වලින් අල්ලගෙන
මේ කුහර වලින් අල්ලගෙන මෙන්න මෙහෙනුත් චුට්ටක් යනවා. කියන්නේ මම ඉලෙක්ට්‍රෝන යන විදිය පම් පොඩ්ඩක් ඇන්දොත් එහෙම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙහෙට යනවා. හරි. මේ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙහෙට යනවා. මෙන්න මේ ප්‍රදේශය හරහා මෙන්න මේ පැත්තට යනවා. හරි. යන අතරතුර චූට්ටක් මෙන්න මේ පැත්තට යනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන වල මම ඇන්දේ මේ ඉලෙක්ට්‍රෝන මේ තියෙන හරි. මේ ඉලෙක්ට්‍රෝන මේ සංදිය හොඳින් පසු නැඹුරු වෙලා තියෙන හින්දා අරකේ වැඩි ප්‍රමාණයක් අදින්නේ මෙහෙට. හැබැයි අතරින් පතර එකක් දෙකක් මෙහෙනුත් යනවා. ඒ කියන්නේ මේ මම ඇඳලා තියෙන මොකේ ගමන් මාර්ගයේද? ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගය. කියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන මෙහෙන් එනවා, මෙහෙට ගොඩක් යනවා, මෙහෙන් ඉතුරු ටික යනවා. එහෙනම් ධාරාවේ ගමන් මාර්ගයෙන් කොහෙද අඳින්න වෙන්නේ? දැන් ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා නම් ධාරාව යන්නේ මෙහෙට. මම ගන්නවා මේක හරහා යන ධාරාව IE කියලා ගන්නවා. එතකොට මේක හරහා එන ධාරාව මම ගන්නවා IB කියලා. මේක හරහා එන ධාරාව මම ගන්නවා IC කියලා. එතකොට බලන්න මෙතනින් එන සමස්ත ඉලෙක්ට්‍රෝන ටික තමයි මෙහා හරහා සහ මෙහා හරහා ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ ධාරා දෙක එකතු වෙලා තමයි මෙතනින් ධාරාවක් එන්නේ. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් IE කියලා කියන්නේ මොකද්ද? IC ධන IB. මෙතනදී IB කියන එක්කෙනා ඊටාම කුඩයි IC හා IEත් එක්ක සංසන්දනය කරද්දී. ඕක තමයි මේකේ වාසිය. දැන් ඒක එච්චර කුඩා වුණාට ඒක නැත්තම් උකට යන්න පුළුවන්ද? බෑනේ. ඒ කියන්නේ අච්චර විශාල ධාරාවක් පාලනය කරන්නේ කාගෙන්ද? අර චූටි ධාරාවෙන්. ඒ කියන්නේ ඒක පොඩි සංඥාවක් නම් ඒ පොඩි සංඥාවෙන් පුළුවන් අර ලොකු ධාරාව පාලනය කරන්න. ඔන්න ඕක තමයි පොඩ්ඩක් අයිඩියා එකක් දාගන්න. මේක තමයි සංඥා වර්ධනය සඳහා භාවිතා කරන මෙතඩ් එක. ඒ කියන්නේ පොඩි දෙයකින් ලොකු ෆ්ලෝ එකක් පාලනය කරන්න පුළුවන්. හරි. ඒක පාවිච්චි කරලා තමයි වර්ධක පරිපථයක් ලෙස පාවිච්චි කරන්නේ සහ පොඩි පොඩි සංඥා වලින් විතා විශාල පරිපථ ඔන් ඔෆ් කරන්න පාවිච්චි කරන්නේ. පොඩි වේ තාම ඉවර නෑ. හරි. මේක පාට මම ඔහොම පරිපථයක වල මේකට තව තියෙනවා පොඩි දේවල් ටිකක් කරන්න. මේ නමුත් බේසික්ම පොඩි පොඩි මොකද්ද මේ දරුණැලවිලි ගියක්වත් කියන්නේ නිින්ද යන කට්ටිය. නිින්ද යනවා පොඩ්ඩක් සැපේ නිින්ද යන්න. 1 2 3 4 5 ආයි ඕ නිදි. හරි ෂෝ. හරි. නිදාගත්තාම එක්සෑම් එකේ වාඩිලා ඉන්නව පේන්නේ නැද හිනේ. සාමාන්‍ය මේ කාලේ පේන්න ඕනේ. නිින්ද ගිය ගමන් එක්සෑම් හෝල් එකේ වාඩිලා ඉන්නවා. ඒ රැට හීනේ ෆිසික්ස් පේපරේ පේනවා නම් මම ක්ලාස් එන්න එපා. ගෙදරලා නිදා ගන්න. මොනවද තියෙන්නේ කියලා බලලා අපටත් කියන්න. හරි. ලියන්න මාතෘකාව ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය. ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය. දැන් මේ කියු 100ක් දේවල් වලින් 120ක් විතර තේරුණා නේද? ඒ 20 තේරුණේ නැද්ද? 20ක් ඇහුණා. ඒ කියන්නේ එකක්වත් තේරෙන්නේ නැහැ. ක්‍රියාකාරීත්වනේ. දැන් ඉන්නේ AC එකකින්ද? මටත් ඉන්න යන AC එකකින්ද? අවිසිනු දැවිද නම් කියන ගන්න. හරි. මොකද මම කිව්වේ? ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය. මෙන්න යටි ලියන්න. පහත රූපයේ පෙන්වන ඇති පරිදි පහත රූපයේ පෙන්වන ඇති පරිදි NPN ට්‍රාන්සිස්ටරයක් සලකමු. පහත රූපයේ පෙන්වන ඇති පරිදි NPN ට්‍රාන්සිස්ටරයක් සලකමු. හරි. ඊට පස්සේ මෙහෙම ලියන්න. එහි දෙකලවර අග්‍රහරහා එහි දෙකලවර අග්‍රහරහා
හරි එහෙනවනේ මේ මොකද්ද මං කිව්වේ? පොර විනාඩි 10 ඊට දා ගන්න පුළුවන් ගන්න. මොකද්ද මේ පරිදි NPN ට්‍රාන්සිස්ටරයක් සලකමු. එහි දෙකලවර අග්‍රහරහා වෝල්ටීයතාවයක් සැපයූ විට CB සංදිය හොඳින් පසු නැඹුරු වන අතර BE සංදිය සාමාන්‍ය තත්ත්වයට යටතේ පවතී. BE සංදිය සාමාන්‍ය තත්ත්වයට යටතේ පවතී. මෙම අවස්ථාවේදී පාදම අග්‍රයේ වෝල්ටීයතාව ඉතා කුඩා ප්‍රමාණයකින් වැඩි කළහොත් BE සංදිය පෙරනැඹුරු වන අතර ට්‍රාන්සිස්ටරය හරහා ධාරාව ගමන් කිරීමට ඉඩ සලස්වයි. හරි මේ දෙක අඳ ගන්නකො පොඩ්ඩක්. මේ තියෙන්නේ මුලින්ම මේ සංදිය විතරක් වෝල්ටීයතාව දීලා තියෙන අවස්ථාව. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් වෝල්ටීයතාව වැඩි කරපු ගමන් මේක හරහා ධාරාව යන පටන් ගන්නවා. ග්‍රවුන්ඩ් කරා කියන එක ඉතින් එතකොට ඒකට සාපේක්ෂව වෝල්ටීයතාව වෙනස් වෙන එකක් විතරයි වෙන්නේ. ඒතකොට ඒකට සාපේක්ෂව අරක ඍණ ගන්න ඕනේ. ඍණ වෝල්ටීයතාවක් දුන්නාම හරි. බෑ එහෙම ගන්න නෑ. සාමාන්‍ය විභවය බිඳුවක් වෙනවා කියලා විතරයි ගන්න. පොළවෙන් ඉලෙක්ට්‍රෝන ගැනීමක් වෙන්නේ නැහැ. මොකද හේතුව පරිපථයක ඉලෙක්ට්‍රෝන කියන එක ෆ්ලෝ එක නියතව තියාගන්න බෑ. ඒතර ඒ කියන්නේ පොළවෙන් ගන්නවා නම් ආය පොළොවටත් දෙන්නත් ඕනේ. කියන්නේ කිසිම වෙලාවක පරිපථයක විද්‍යුත් ප්‍රභවයකින් ගමන් කරන ඉලෙක්ට්‍රෝන ගාන අනිවාර්යෙන් අනිත් පැත්තෙන් හම්බෙන්න ඕනේ. මොකද නැත්නම් ආරෝපණ අසමතුලිතතාවයක් එනවනේ. ගෙදර ගිහින් ඉඳ ගන්නවද? තව එකක් තිබිලානේ. නෑ දැන් යන්න. නෑ තේරුන්නේ නැහැ කියපුවා. ඔයා දෙකට නේ ඔක බෙදුවේ. හරියට ඇඳන් යන්න. ඉවරයි.
අනේ තව තියෙනවා. එයි. ඈ? මාසේ කමාරින් කරගත්ත එක ලොකු දෙයක්. ආවදරු ගෙදර. කවුද මේ මගේ යාළුවාවද නේ? ඔය මේ සතියේ ඉතුරු ගණන් ටික හදන්න ඕනේ. දැන් අද ගණන් චුට්ටක් මම සාකච්ඡා කරා. ඒ ඉතුරු ගණන් ටික හදන්න ඩයෝඩ් වල තියෙන ට්‍රාන්සිස්ටර් තාම පටන් ගන්න එපා. ඕකේ දැන් මෙතන බිඳුවයි මෙතන ඍණ 5යි කියලා කියන්නේ අනිවාර්යෙන් මෙයා පෙර නැඹුරු වෙනවනේ. මොකද මෙතන වෝල්ටේජ් එකට වඩා මෙතන වෝල්ටේජ් දැන් ඍණ 5ට වඩා බිඳුව වැඩි නිසා මේ පැත්තේ විභවය අඩුයි කියලා තීරණය කරන්න පුළුවන්. ඒතර මේ කියන්නේ මේක හරහා ධාරාව යනවා. මෙතන ඍණ 5යි මෙතන බිඳුවයි කියලා කියන්නේ මේකේ වෝල්ටේජ් එක වැඩි මේකේ වෝල්ටේජ් එක අඩුයි. මේක හරහා ධාරාවක් එයි. මේක R3 වෙන්න ඕන එකක් නේද? මොකක් හරි එකක් R3 වෙන්න ඕනේ. පොතේ බලන්න ඕනේ. R1 R2 සහ R3 මොකක් හරි R3 එකක් මෙතන හරි මෙතන එන්න ඕනේ. කියන්නේ මෙතන ඍණ 3 කිව්වහම කොහොමද බිඳුවට තවත් අඩුයිනේ. ඒතර මේක පසු නඹුරු වෙන්න ඕන නේද? අන්න එහෙම පොඩ්ඩක් හිතලා ගන්න වෙන්නේ මේක. මම හිතන්නේ මේකට උත්තර දෙකක් තිබ්බා ලකුණු දීලා තිබ්බා මේ උත්තර දෙකකට. ඒකට හේතුව මේක හරහා යන්නේ නැහැ කියලා එකක් තිබ්බා. ආයේ මේක හරහා යනවා කියලා තරම් තිබ්බා. මොකද හේතුව මෙතන වෝල්ටේජ් එක හරිම අගයක් අපිට කියන්න බෑ. ඒ නිසා මේක හරහා ධාරාව යනවා කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකේ වෝල්ටේජ් එක හිතන්නකෝ ඍණ 3ට වඩා වැඩි එකක් වුණොත් එහෙම ධාරාව යනවා. අඩු එකක් වුණොත් එහෙම ධාරාව යන්නේ නැහැ. මේ දෙකම ගන්න පුළුවන් නිසා මම හිතන උත්තර දෙකක් තිබ්බා ඕකේ. මේ ඔගේ R3 මොකක්ද කියලා හොයාගන්න ඔක්කොටම කලින්. ඒක අපි කතා කරමු ඊළඟ දවසේ. ප්‍රශ්න ටික සාකච්ඡා කරන් යන්න. තුනම හරහා යනවා කියන එකයි මේක තමයි. දෙවෙනි එකේ ආයත ප්‍රදේශය නැහැ කවුද සමාධි? ඇහැරලත් ඉන්න නිදාගන්නද නෑ අනේ මන් දන්නේ. ඒ කියන්නේ ශරීරය විතරයි අවදි වෙලා තියෙන්නේ. මනස නිදි. දැන් ඔය මේ කාලේ ආතලෙක ඉන්නකෝ. පස්සේ දුක් විඳින්න ඈ කොහමද ඒ දුක් විඳිනවා කියන එක සාමාන්‍ය හැමෝටම කරන්න වෙනවා. ඒක ඕගොල්ලෝ තීරණය කරනවා ඉගෙන ගන්න කාලේ දුක් විඳිනවද? ඊට පස්සේ බැඳලා පස්සේ දුක් විඳිනවද? මැරෙන්න යද්දි දුක් විඳිනවද? බඳින්න නැහැ කියන්නේ දුකක් තමයි. බැඳලා කියන්නේ දුකක් තමයි. දෙකම එකයි. කොහොම කරත් දුකක් තමයි. ඉපදීම දුකක් කියලා කියන්නේ. මේකේ මේ මැද කොටස නිකන් ඔය අඳින ගමන් අහන් ඉන්න මේකේ මැද කොටස කුඩාවට හදලා තියෙන්නේ ඇයි? දැන් මැද කොටස ගොඩක් ලොකුවට හැදුවා නම් එහෙම මේ වැඩිපුර ප්‍රමාණයක් මෙයා අල්ලගෙන මෙහෙට යවනවා. ඒ කියන්නේ IB ධාරාව වැඩි වෙනවා. එතකොට අපි වර්ධනය කරගන්න එහෙම දේවල් කරගන්න අමාරුයි. ඒ නිසා මේ මැද ප්‍රදේශයේ කුඩාවට හදන එක හේතුවක් තමයි ඔය IB ධාරාව වර්ධයකට සාපේක්ෂව ගොඩක් කුඩා කරගන්න ඕනේ. ඔය ගැන තහනවා සාමාන්‍යයෙන් මම ඉස්සරහට කතා කරන් යන්න තාම ට්‍රාන්සිස්ටර් පටන් ගත්ත විතරයි. මේක ගණන් හදන්න නම් මේකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මහලු කොට ඕනේ නැහැ. නමුත් තියරි ප්‍රශ්න වලදී අහනවා. MCQ වලට ඕන. එනේ අතුසන බාර සතියකට එක පේපරයක් කරන කට්ටිය. එක
එක සබ්ජෙක්ට් එකක එක පේපරයක් සතියකට කරන කවුරු ඉන්නවද? මං කියන්නේ එක සබ්ජෙක්ට් එකක එක ගානේ සබ්ජෙක්ට් තුනට පේපරයක් කරෙන්න ඕනේ. තුනම දැන් සාමාන්‍යයෙන් පේපර්ස් පටන් ගන්න ඕනේ. මේක ලියා ගන්නකො පොඩ්ඩයි එක මං කියන්නම් පේපර් එකක් කරන්නේ කොහොමද කියන එක. දැන් මේ වෙද්දී යන ප්ලෑන් එකක් තියෙනවා නේ. හොඳයි. මොකද? එදා මේ සොඳ බෑ කියලා කොහේ කවුරු කවුරුත් නෑ කවුරුත් කියන තෝරලා කියලා. හතමාර දෙකමාර. ඒ කියන්නේ අවසර පුළුවන්ද? හරි හරිද? අරතොල් දැන් ට්‍රාන්සිස්ටර් වල මේක පාවිච්චි කරලා කරන්න වැඩ දෙකක් තියෙනවා. ස්විචේ ක්‍රියාකාරීත්වයයි වර්ධක ක්‍රියාකාරීත්වයයි කොහොමද කරන්නේ කියන එක අපිට ලබන සතිය ඉගෙන ගන්න තියෙනවා. ට්‍රාන්සිස්ටර් කියන කොටස සම්පූර්ණයෙන් ලබන සතිය අපි ඉවර කරමු. ගණන් ටිකත් හදලා මම ඒකට නම් වෙනම මේ පොඩි ටියුට් එකක් දෙන්නම් ගණන් ටිකක් try කරන්න. මොකද මේ පොඩි ගණන් ටිකක් හැදුවට පස්සේ මේකේ රචනා ගණන් හදන්න පුළුවන් මට්ටමට මේකේ ගණන් ටික හැදෙනවා. ආගන්නකෝ. හරි. මේකේ මම පොඩ්ඩක් මේ ගණන් හදන එකත් එක්කම ක්ලාස් එකේ කරන්නම්. දැන් ට්‍රාන්සිස්ටර් වල එහෙම රචනා ගණන් හදන්න පුළුවන් මට්ටමට ගණන් ටික ප්‍රැක්ටිස් කරමු. මේ මොකද ආරා විද්‍යුතය හෝ මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් ලේසි වෙනවා. ඉතින් දෙකෙන් එකක් අනිවාර්යෙන් හදන්න මම නම් කියන්නේ. මේ කොහොමද දැන් ආරා විද්‍යුතය යම් ප්‍රමාණයකට පුළුවන් නම් ඉලෙක්ට්‍රොනික විද්‍යාවත් ගොඩ දා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ වැඩිපුර මේ ටිකේ මහන්සි වෙන්න මේ තාපය කියන පාඩමට පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න. ආරා විද්‍යුතයටත් අනිවාර්යෙන් ඒකේ තියෙන එසේ ගණනුත් නැවත නැවත හදන්න. අමතක වෙන්න දෙන්න එපා. ආයේ දෝලන හා තරංගවල ඔය ආලෝකයේ වර්ධනය සම්බන්ධ ගණන් ටැක් එකම හදන්න ප්‍රැක්ටිස් කරන්න. 10 වෙනි පාඩමේ කොටස් තුනම හදන්න. ඒ කියන්නේ මෙන්න මේ 10 වෙනි පාඩමේ හැම පොඩ්ඩක් ගොඩ දා ගන්න පුළුවන්. එහෙම දවස් ටිකක් තෝරගෙන මෙන්න මේ දවස් ටිකේ මම මේ පාඩමේ රචනා ගණන් ටිකක් හදනවා කියලා එහෙම අරගෙන බෙදාගෙන හදන්න මේ තව ශේෂ්ත්‍ර කියන පාඩමෙත් රචනා ගණන් හදන්න සාමාන්‍යයෙන් පුළුවන්. කියලා මම ගිය පාර මොකද වෙලා තිබ්බේ? මේ කලම එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ගිය පාර ආවේ චුම්බකන දෙක කලම එකක් දාවේ. පොතත් කකාව තියෙනවද පොතක් දැන්? නෑනේ. ගිය අවුරුදු පේපරේ නෑනේ. මට මතක විදියට හෝල් ආශ්‍රණයෙන්ද වෙලා තිබ්බේ. හෝල් ආශ්‍රණයෙන්ද? අර විද්‍යුත් ශේෂ වගේ සමානට වෙයි. ගුරුත්ව ශේෂ ගුරුත්වත් කියන්න බෑ. ඒක හරියටම ෂුවර් නෑ. ආගන්නකො. මේ රචනා ප්‍රශ්නවල ආගන්න. රචනා ප්‍රශ්නවල ප්‍රධාන වශයෙන් මම කියන්නේ සාමාන්‍යයෙන් අතාරින්න එපා. මෙන්න මේ ප්‍රශ්නේ කියන්නේ තාපය ප්‍රශ්නේ අතාරින්න එපා. ඒ කියන්නේ මම කියන්නේ ගෙදරින් අතාරින්න එපා. එක්සෑම් එකට ගිහිල්ලා ඔයාලට හිතෙනවා නම් තාපේ පාඩම අමාරුයි කියලා හැදුවේ නැතුන කමක් නැහැ. ගෙදරින් අතාරලා යන්න එපා. මෙන්න මේ පාඩම් තාපය, ධාරා විද්‍යුත අතාරලා යන්න එපා. ඉලෙක්ට්‍රොනික විද්‍යාවත් අතාරින්න එපා.
10 වෙනි පාඩමේ ප්‍රශ්න අතාරින්න එපා සහ ශ්‍රේෂ්ඨ වල පාඩම් ප්‍රශ්න අතාරින්න එපා. එහෙම කියන්නේ දැන් ඒකෙන් කියන්නේ අනිත් ඒවා අතාරලා මල්ලා කියලා නෙමෙයි ඈ. ආයේ මේ දෝලන හතරංගික මම මේ නොකිය කියන්නේ කිසි දෙයක් අතාරින්න එපා කියලා තමයි. මම කියන්නේ වැඩිපුර බරක් මේකට දෙන්න. හරි. ඔව් ප්‍රශ්න 6ක් තියෙනවා. යාන්ත්‍ර විද්‍යාව අතාරින්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒක ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. මේ බොහෝ විට කියන්නේ වෙන ඔප්ෂන් එකක් නැත්තම් යාන්ත්‍ර විද්‍යාව හදන්න. බොහෝ විට සාමාන්‍ය එක්සෑම් එකේ එන ප්‍රශ්න වලින් යාන්ත්‍ර විද්‍යාව ගණන් අමාරුයි නෙමෙයි ටික සාපේක්ෂව වෙලා යනවා වැඩි. යාන්ත්‍ර විද්‍යාව ගණන් හදන මම එහෙමයි සෙට් වෙච්ච කට්ටිය ඉන්නවා සෙට් නම් හදන්න ඒක අවුලක් නැහැ. හැබැයි ඒකත් මම කියන්නේ පළවෙනි ගානට නම් ගන්න එපා යාන්ත්‍ර විද්‍යාව ගන්න. ආයේ ඒක මන්නේ එච්චරට ෂුවර් නම් හදන්න ඉතින් මොනවා ගන්නද? මේ එච්චර ෂුවර් නම් කමන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් හදලා ප්‍රැක්ටිස් එක කරන්න යාන්ත්‍ර විද්‍යාව ගන්න පළවෙනි පැය භාගේ හදා ගන්න පුළුවන්ද කියලා. මේ මම කියන්නේ විනාඩි 40ක් පළවෙනි ප්‍රශ්න ගන්න එපා. දැන් ඔයාලට තව ගණන් ටික ප්‍රැක්ටිස් කරනවනේ. තාපේ ගානක් හදන්න විනාඩි 40ක් යන්නේ නැහනේ. ඒ අඩුම වෙලාවක් යන ගාන මුලින් හදන්න මං කියන්නේ. මොකද එතනින් එන මේ අර මානසික සතුට කියන එක ඒක ඊළඟ ගානට වටිනවා ගොඩක් වෙලාවට. හිතන්නකෝ පළවෙනි ගාන විනාඩි 10න් වගේ හදාගත්තා කියලා. මොකද ඊළඟ ඒ කියන්නේ මට ඇත්තම උනේ ඒකයි ඈ පළවෙනි ගාන මම තෝරගත්ත කෙලින්ම ගත්ත ගාම මට මතකයි දෝලන හතරංග මට දැක්ක බටනලාව ගානක් තිබේ මට දැක්කා මේක ලේසි ඇති කියලා හිතලා මම කෙලින්ම දෝලන හතරංග ගාන තමයි තෝරගත්තේ ඒක විනාඩි 10ක් විනාඩි 12ක් වගේ හදලා ඉවරයි ඒතකොට මාර ෆිට් එකක් තියෙන්නේ ඊට පස්සේ එහෙමම හැදුවා ධාරාදිතේ ගාන ඒක හදන් යද්දි විනාඩි 20ක් විතර යද්දි මාව එක තැනක හිර වුණා මම එහෙමම C කොටස හිර වුණා C කොටස එහෙමම තියලා නෑ සෝරි A කොටස හිර වුණේ ඔප්පු කිරීමක් තිබ්බේ බව පෙන්නන්න එකක් ඒකට හැමම ඉඩ පිටුවක් විතර තියලා ඉවරලා ඊළඟ කොටස සම්පූර්ණයෙන් හැදුවා ඊට පස්සේ තාපේ ගාන හැදුවා ඊට පස්සේ පොඩ්ඩක් පෙරලා බලපුවාම මම දෙක ශ්‍රේෂ්ඨ ගාන ලේසි ශ්‍රේෂ්ඨ ගාන හැදුවා ඊට පස්සේ අවසානට ආයෙ ආවිල්ලා බලුවා ධාරාදිතේ ගාන කොහොමද කියලා ඒ අර ඔප්පු කරපු කෑල්ල මට කරගන්න බැරුව ගියානේ ඒක නැවත කරන්න ගියා ආයෙ හරි ගියේ නෑ අර ඉඩ තිබ්බ කෑල්ලත් අයි ඉවරලා ගියා මම පොඩ්ඩක් දෙතිය අවුල් දැන් අර ගණන් ඔක්කොම හැදුවාට පස්සේ එකක් බැරුණාමත් අවුල්නේ තාපේත් එක තැනක හිර වුණා ඒකත් මම පොඩ්ඩක් තියලා තිබ්බේ ඒක මට කොහම හදා ගන්න බැරුව ගියා ඊට පස්සේ කොහමද ධාරාදිතේ ගාන දෙපාරක් විතර හදලා ඉඩත් ඉවරුණාට පස්සේ තමයි හදන විදිය මතක් වුණේ ඊට පස්සේ වෙන කොලේ එක හදලා ඒක මම කළු පෑනෙන් හදලා මම කළු පෑනෙන් අර පොතේ යටින් ලිව්වා මේකේ එක අවසානට හදලා කලින් කියලා දිනව නේද මම මේක හදලා තියෙන ඉක්මනට යන්න ඕන මේ කලින් හදලා තියෙනවා ඒ හින්දා පිටිපස්සෙන් අමුණලා තියෙනවා ඒක බැලීමට කාරණේ ගවන්න කියලා ලියලා ෂුවර් නෑනේ බැලුවා නැත්තම් කියලා එහෙම ලියලා මේ කොහරි ආයේ විනාඩි 10ක් විතර ඉතුරු වුණා මට සෙකන්ඩ් එකේ ෆස්ට් එක නම් විනාඩි 20ක් විතර ඉතුරු වුණා එහෙම මේ ටිකේ පේපර්ස් කරන්න පේපර්ස් කරලා විතරක් බෑ ලකුණු බලා ගන්න ඕන සතියකට අනිවාර්යෙන් ඕගොල්ලෝ සබ්ජෙක්ට් තුනේම පේපරයක් යන්න දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ සඳුදා දවස දාලා තියෙනවා නම් ෆිසික්ස් පළවෙනි පේපරේ ලියන්න. ඒතර අඟහරුවාදා ඒ ෆිසික්ස් පළවෙනි පේපරේ වැරදි ටික බලන්න. වැරදි ටිකට දාලා තියරි හොයලා මේ කියන්නේ පේපර්ස් වල ලකුණු වැඩි වෙන්නේ නැහැ මේ දෙවෙනි දවස කරේ නැත්තම් ඈ. අගන්නකෝ ඕගොල්ලෝ පළවෙනි සඳුදා දවසේ ෆිසික්ස් පළවෙනි පේපරේ කරලා MCQ කීයක්ද කියලා හරියට බලනවානේ. ඒතර දෙවෙනි දවස කරේ නැත්තම් ඊළඟ පේපරේ ලකුණු වැඩි වෙන්නේ නැහැ. දෙවෙනි දවස කරන්න ඕනේ වැරදි හදන එක. වැරදි වෙච්ච ප්‍රශ්න වලට තියරි හොයලා ඒක හදන හැටි හොයාගන්න. ඊට පස්සේ බදාදට ඔයාලා සෙකන්ඩ් පේපරේ ලියන්න. ටයිමින් තියලා ලියන්න. ඊට පස්සේ බ්‍රහස්පතින්දට දැන් මේ බදාදට මේක ලියලා ඉවර වෙලා එතනම මාකින් එකක් බලන්න ඕනේ. මාකින් එක බලලා ලකුණු දාගන්න. අනිවාර්යෙන් මාකින් එක කියවීම කියන එක ඉතාල වැදගත්. ඊට පස්සේ බ්‍රහස්පතින්දට අර ඕගොල්ලෝ දැන් බදාද හදනවානේ තෝරාගත්ත ගණන් හතරක්. බ්‍රහස්පතින්දට ඒ තෝරාගත්තේ නැති ගණන් හතර හදන්න ඕනේ. පොත බලාගෙන හරි. මොකද ඕගොල්ලෝ බ්‍රහස්පතින්දට තේරුම් ගන්න ඕන ඔයාලා බදාද දවසේ තෝරගත්ත ගණන් හතර හරිද කියලා. මොකද එක්සෑම් එකේ ගිහිලා තියෙන අමාරුම ගණන් හතර තෝරන් හැදුවොත් එහෙම කරන් දෙයක් නැහැ සෙකන්ඩ් ෂයිවත් කරන්න වෙනවා ආයේ. එහෙනම් මේ තෝරා ගැනීම කියන එකත් අපි හදා ගන්න ඕනේ. කියන්නේ නිවැරදි තෝරා ගැනීම වෙලට කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ දවස් 4ෙන් තමයි සාමාන්‍ය පේපරයක් ඉවර කරන්නේ. ඒතර මේ සතිය ඇතුළේ අනිත් පේපර්ස් ටිකත් කරන්න ඕනේ. දැන් හිතන්නකෝ අඟහරුවාද වැරදි ටික බලන ගමන් මෙදාට කෙමිස්ට්‍රි පළවෙනි පේපරේ කරන්න. එහෙම ලස්සනට බෙදා ගන්න සතිය. සතාවගෙන බෙදාගෙන ඉතින් මේ තව සති මම හිතන්නේ 6ක් වගේ නෑ 8යි 12ක් නෑ 10ක් වගේනේ තියෙන්නේ. පේපර්ස් 10ක් කරගන්නත් පේපර්ස් 10ක්වත් කරන්න නැතුව එක්සෑම් යන්න එපා නේද? දැන් මම එපා කිව්වට පස්සේ මේ උඹලා පේපර්ස් එක්සෑම් යන්න නැතුව ඉන්න එපා එපා කිව්වා කියලා. මේ දේවදරුවෝ ඉන්නේ ඉතින් එහෙම කරන්න එපා.
මේ මං කියන්නේ 10ක්වත් ලියලා යන ගියොත් ඕගොල්ලන්ට පොඩ්ඩක් නිකන් හොඳ කොන්ෆිඩන්ට් එකක් එයි පේපරේ ලියන්න. හරි පේපර්ස් ගන්න පටන් ගන්න එහෙනම් ගිහින් අපේ පේපර්ස් පහ වෙනම යනවා කොහොමත්. ඒක අවසාන මාස දෙකේ 6 වෙනි පේපරේ 14 වෙනිදාට සෙට් වෙන්න මේ නොවැම්බර් 14ට සෙට් වෙන්න අපේ අනිත් පේපර්ස් පහ යන්. ඒක එහෙම ලියලා එක්සෑම් එකට හොඳ රිසල්ට් එකක් දාගන්න. එහෙනම් ගිහින් එන්න පරිස්සමට. ආයිබෝවන්. ඔන්ලයින් නෑ එහෙනම් ගියා ඈ. හරි. යන්කෝ එළියට.